ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ආදරණීය දුවල පුතාලා හැමෝටම ඉතින් ඕන්න අපි අද අපේ ආදරණීය විද්‍යාපන්තිය පටන් ගන්නයි යන්නේ. මම දැක්ක කට්ටිය ඉස්සරහම වීදුරු ටිකක් එහෙම තියාගෙන ඉන්නවා. ඒත් එක්කම ටීචර් දැක්කා අවර්ණ හුණුදියර ටිකකුත් තියාගෙන ඉන්නවා. හරි අපි ක්ලාස් එක පටන් ගමු එහෙනම්. මම හිතන්නේ එදා චලනයේ පාඩමේ චූට්ටක් තියෙනවා අන්තිම චූට්ට තියෙනවා කරන්න. ඒක අපි කරමු මේ ප්‍රැක්ටිකල් එක ඉවර වෙලා. එහෙනම් මම හිතන්නේ අම්මලා තාත්තලා ආදරණීය දුවල පුතාලට හදලා දීලා තියෙනවා. අවර්ණ හුණුදියර ගම්මු ටීචර්ත් හදාගෙන ඇවිල්ලා තියෙනවා. මෙන්න ටීචර්ගේ අවර්ණ හුණුදියර ටික පේනවා ඇති. අර ටීචර් කිව්වා වගේ ටීචර්ගේ බෝතලේ අඩියට බහැලා තියෙනවා මේ දිය කරපු හුණු ටික. ඊළඟට උඩට ඇවිල්ලා තියෙනවා අවර්ණ හුණුදියර ටික. දැන් ටීචර් පරීස්සමේ මේ උඩ තියෙන දියරය කෝප් එකට විනිවිද පේන කෝප් එකට ගණ්ඩායි හදන්නේ. ප්‍රවේශමෙන් ඇරියා මම හිතන්නේ ඔයාලා මේ වෙනකොට අරගෙන තියෙන්නේ ඔන්න ටීචර් විනිවිද පේන වීදුරුවකට මේ මීට නමලා කලත්තන්න බෑ. එමීට මේ විදිහට වතුර ටිකක් එකතු කරගත්තා. පේනවා ඇති මේක වතුර වගේමයි. ඊළඟට ටීචර් ඒක පැත්තකින් තිබ්බා. පැත්තකින් තියලා තව වීදුරුවකට ඒ වගේම විනිවිද පේන තව වීදුරුවකට මේක හෙලවෙන්න කලින් එමීට ඒ වගේම වතුර ටිකක් එකතු කරගත්තා. දැන් ඔන්න මේකෙත් තියෙනවා විනිවිද පේන වතුර මේකෙත් තියෙනවා විනිවිද පේන වතුර. මම දැන් දෙකේම වතුර මට්ටම් සමාන කරනවා. මම පුතාලා චුට්ටක් බලන්න ඔයාලා අතේ තියෙන වීදුරු දෙකේ වතුර මට්ටම් සමානද නැද්ද කියලා බලන්න. සමාන නැත්නම් අපි සමාන කරගන්න ඕනි. ගානට සමානයි. ටීචර්ගේ වීදුරු දෙකේම තියෙන වතුර මට්ටම් සමානයි. මේ බලන්න. මේ චුට්ටක් මේකෙන් මේකට තව දාන්න ඕනේ. දල වශයෙන් ආසන්න වශයෙන් සමානයි. හරි? මේ විදිහට ඔයාලගේ අතේ තියෙන වීදුරු දෙකට අවර්ණ හුණුදියර එකතු කරගන්න. මේ බලන්න. ඔන්න මෙතන මතක තියාගන්න ටිකක් තියෙනවා. අම්මලා තාත්තලාට අපේ දරුවන්ගේ ළඟට ආවොත් හොඳයි. මොකද දන්නවද? මෙතන මතක තියාගන්න බරපතල වචන කීපයක් තියෙනවා. ඒක නිසා ආදරණීය අම්මලාට මේ කියන ඒවා අහගෙන ඉන්න එක හොඳයි. නිතර අපේ ආදරණීය දරුවන්ට මතක් කරන්න. ඔය උයේ ඉන්නකොට එහෙම හදිස්සිය අපේ ආදරණීය දුවල පුතාලට මතක් කරන්න පුළුවන් අපේ ආදරණීය අම්මලා තාත්තලා මේ දේවල් අහගෙන හිටියොත්. ඒක නිසා ආදරණීය අම්මේ තාත්තේ චුට්ටක් අපේ දරුවගේ ළඟට ලං වෙන්න අපි දෙගොල්ලම අපි තුන්ගොල්ලම ඉගෙන ගමු. මම අපේ ආදරණීය දුවල පුතාලා ඒ වගේම අපේ ආදරණීය අම්මලා තාත්තලා අපි තුන්ගොල්ලම ඉගෙන ගමු. ඔන්න ආදරණීය දුවේ පුතේ ආදරණීය අම්මේ තාත්තේ මෙන්න මෙතන තියෙන වීදුරුවට අරගෙන තියෙනවා අපි අවර්ණ හුණුදියර. මේ අවර්ණ හුණුදියර වලට අපි විද්‍යාවෙන් කියනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. මොනවද මේවට කියන්නේ? අවර්ණ හුණුදියර විද්‍යාවෙන් කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. කොහොමද අපි මේවා හදාගන්නේ? ඔන්න හදාගන්න විදිහ චුට්ටක් ටීචර් නැවත මතක් කරන්නම්. කඩේ තියෙන හුණු පැකට් එකක් අරගෙන මේ වගේ බෝතලයක් අස්සට දාලා හුණු එක මිරිකලා වතුර දාලා මෙහෙම හෙල්ලුවා. හුණු එකට වතුර දාලා මෙහෙම හොල්ලනවා. හෙල්ලුවාම මෙන්න මේ වගේ දියරයක් හැදෙනවා. මේ දියරය ටික වෙලාවක් මේ විදිහට ටික වෙලාවක් කියන්නේ පැය 5ක් 6ක් දවසක් දවස් එකමාරක් විතර නිසොල්මන්ව තිබ්බහම මේකේ මේ හුණු ටික අඩියට බහැලා උඩට වතුර ටික එකතු වෙනවා. ආන්ගේ වතුර ටික තමයි අපි දැන් මේ විදිහට වෙන් කරලා ගත්තේ වීදුරු දෙකකට. ඒ වතුර ටිකට අපි කියනවා අවර්ණ හුණුදියර කියලා. අවර්ණ හුණුදියර අපි විද්‍යාවෙන් හඳුන්වනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. මම ඔන්න ඔය ටික බෝඩ් එකේ ලියලා ඉන්නම් ඔයාලට. එතකොට දැකලා ඇහුරු වෙනවා.
හරි. ඔන්න දැන් අපි හදාගත්තේ මොනවද ආදරණීය දුවල පුතාලා? අවර්ණ හුණු දියර. ඕම් දැන් අපි මම ඒක ලියන්නයි යන්නේ. අවර්ණ හුණු දියර. විද්‍යාවෙන් අපි මේවට කියනවා මොනවද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. අවර්ණ හුණු දියර එහෙම නැත්නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. අවර්ණ හුණු දියර හේවත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තා. ඔන්න දැන් ටීචර් කරන්නේ මොකක්ද දන්නවද? ඉස්සෙල්ලා ටීචර් කරන එක බලාගෙන ඉන්න. ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා කරමු ඈ. අපි ඔක්කොම ස්ක්‍රීන් එකට ඇවිල්ලා අපි මේ කරන දේ කරමු. ඉස්සෙල්ලා ටීචර් කරන දේ බලාගෙන ඉන්න. ඔන්න ටීචර් කරන්නේ ඉස්සෙල්ලාම මේ අවර්ණ හුණු දියර එක වීදුරුවක් ගන්නවා. මෙන්න එකක් ගත්තා. ඊළඟට ටීචර් ගාව තියෙනවා බට එකක් තිබ්බත් ඇති දෙකක් තිබ්බොත් වඩා වේගවත් ඉක්මනට වැඩේ වෙනවා. හැබැයි ටීචර් ගාව තියෙන එක බටයයි. ටීචර් මොකද කරන්නේ මේ බටේ මේකට දාලා ඔන්න පිඹින්ඩයි යන්නේ ප්‍රාශ්වාස වාතය. ඒ කියන්නේ මේ හුස්ම පිට කරන වාතය ටික මෙන්න මේ අවර්ණ හුණු දියර තුලින් බුබුලණය කරන්නයි යන්නේ. බලන්න ටීචර් කරන දේ. ඕම් බලන්න බීම බටේ දාලා ටීචර් බුබුලණය කරනවා. මොකද්ද උනේ බලන්නකෝ. මේ බලන්න. ටීචර් ගත්තේ මොන පාට වීදුරුවක්ද? ටීචර් ගත්තේ මෙන්න මේ පාට වතුර වීදුරුවක්. අවර්ණ හුණු දියර එකක් ගත්තේ. දැන් බලන්නකෝ ටීචර්ගේ වතුර වීදුරුවට වෙලා තියෙන දේ. මේ පිම්බෙක මේක පිම්බෙක මේක පිම්බෙ නැති එක. මේක තමයි ටීචර් මුලින් ගත්ත වතුර වීදුරුව. මේක තමයි පිම්බට පස්සේ වතුර වීදුරුව. මොකක්ද උනේ බලන්නකෝ. මේ අවර්ණ හුණු දියර ටික පිම්බට පස්සේ මේ විදිහට මොන පාටට හැරුණද? කිරි පාටට හැරුණා. අවර්ණ හුණු දියර ටික කිරි පාටට හැරෙනවා. ටීචර්ගේ ප්‍රාශ්වාස වාතයෙන් විතරද දන්නේ නෑ නේද මේ වැඩේ වෙන්නේ. අපි බලමුද මෙතන ඉන්න හැමෝගෙම මේ වැඩේ මේ විදිහටම වෙනවද කියලා. එක වීදුරුවකට විතරක් වතුර අහකට යන්නේ නැතුව පිඹින්න බලන්න. මම ඔක්කොම කට්ටිය ගන්නවා ස්ක්‍රීන් එකට. පිඹින්න පටන් ගමු. දැහැමි පිඹිමු පුතේ. සසිඳු තව පිඹින්න ඕනි සසිඳු. සිදංගනාගෙන දැන් කිරිපාට වෙලා. නෙලිනිගේ වෙලා. සෙනුලගේ වෙලා. නෙතුම්ගේ වෙලා. අබිරුගේ වෙලා. හොඳයි. අනුහස්ගේ වෙලා. සශිනි නැද්ද තාම? දැන් අපිට වීදුරු දෙකම එක ළඟට ගේන්නකෝ ස්ක්‍රීන් එකට අරන් එන්න වීදුරු දෙකම. දෙහාන්සගේ වෙලා. හොඳයි. වීදුරු දෙකම එක ළඟින් තියන්න අපිට වෙනස පේන්න. ඔයාලටම පේනවද වෙලා තියෙන වෙනස? හරි ෂෝ. අනුහස් බලන්නකෝ මේ ෂෝ. හොඳට වර්ණ විපර්යාස වෙලා තියෙනවා. මේ බලන්න අනුහස්ගේ මේ එක වීදුරුවක තියෙන්නේ අවර්ණ හුණු දියර. අනිත් එක පිම්බෙක. පිම්බෙකේ තියෙන්නේ හුණු දියර ටික කිරි පාට වෙලා. අනුහස් අත චෝට්ටක් ඈතට ගත්තොත් අපිට පැහැදිලිව පේනවා. අන්න පේන්නේ නැතුව ගියා. මේ බලන්න ලෙෂාන් තාම පිඹිනවා. මේ ෂෝක් නියමයි ලෙෂාන්. මේ එකක් කිරි පාට වෙලා ඒ පිම්බෙක නේද ලෙෂාන්? ඔව් ටීචර්. පිම්බෙ නැති එක අවර්ණ විදිහටම තියෙනවා. සසිතිගේ බලන්න මේ. මේ පිම්බෙකෝ සසිති ඒ නෝනා දාන්නේ. ඉමින් තිබ්බොත් අපිට පැහැදිලිව පේන්නේ සසිති.
මේසේ උඩින් තියන්න බැයිද? මේ කට්ටිය වටපිටාව සුදු හින්දා අපිට පැහැදිලිව පේන්නේ නැහැ සසිතී. මේ බලන්න සෙනුලගේ සෙනුල තාම පිඹිනවා. ෂෝක් සෙනුල. මේ පිඹින එක හොඳට කිරි පාටයි. අනිත් එක අවර්ණ විදිහටම තියෙනවා. ලිතුලිගේ මේ බලන්න අපේ පොඩි පැටාව ටික ප්‍රැක්ටිකල් එකක් කරනවා. මේ ලිතුලිගේ මේ පිම්බ එක හොඳටම කිරි පාට වෙලා අනිත් එක ඒ විදිහටම අවර්ණ විදිහට තියෙනවා. ඉසුරිගෙත් එහෙමයි. ෂෝක් ඉසුරි. මේ පිම්බ එක හොඳටම කිරි පාට වෙලා අනිත් එක කිරි පාට වෙලා නැහැ. තව බලමු අපි. මේ බලන්නකො තේජාන්ගේක. මේ පිම්බ එක හොඳටම කිරි පාටයි අනිත් එක අවර්ණ විදිහටම තියෙනවා. නියමයි තේජාන්. සිදංගනාගේකත් එහෙමයි. දැහැමිගේකත් හොඳයි. මේ සිදංගනාගේක කිරි පාටයි එකක් අනිත් එක කිරි පාට වෙලා නැහැ. මේ දැහැමිගේක බලන්න. කිව්වට හොඳයි. මේ බලන්න. පිම්බ එක කිරි පාට වෙලා අනිත් එක කිරි පාට වෙලා නැහැ අවර්ණ විදිහටම තියෙනවා. පිඹින එක අපි පැටව ටික ගැන. හරි අපි කතා කරමු දැන්. ඔන්න අවර්ණ හුණුදියර ආදරණීය දුවේ පුතේ අපි ඔය අරන් තියෙන්නේ. ඒ අවර්ණ හුණුදියර වලට ඔන්න අපි පිම්බා. අවර්ණ හුණුදියර වලට පිඹීමත් එක්කේ අවර්ණ හුණුදියර මොන පාටට හැරුණාද? කිරි පාටට හැරුණා. අවර්ණ හුණුදියර කිරි පැහැවුණා. කිරි පාට වුණා. අවර්ණ හුණුදියර කිරි පාට වෙන්නේ ආදරණීය දුවේ පුතේ ආදරණීය අම්මේ තාත්තේ එකම එක වායුවකට විතරයි. මොකක්ද වායුව? අපි පිඹින වායුව. අපි තාම මේ පාඩම කතා කරලා නැහැ. ඔන්න දැන් තමයි කතා කරන්න යන්නේ. ශ්වසනයේ පාඩමේ අපිට කරන්න තියෙන ප්‍රැක්ටිකල් එක ඕක. ශ්වසනයේ ප්‍රධාන අදියර දෙකයි. එකක් ආශ්වාසය අනිත් එක ප්‍රාශ්වාසය. ආශ්වාසය කියන්නේ හුස්ම ඉහළට ගන්න එක. ප්‍රාශ්වාසය කියන්නේ හුස්ම පහළට දාන එක. මෙහෙම ආශ්වාසයෙන් අපි ඉහළට ඇදලා ගන්න වායුව ඔක්සිජන් වායුව. ප්‍රාශ්වාසයෙන් අපි පිට කරන වායුව කාබන් ඩයොක්සයිඩ් වායුව. ප්‍රාශ්වාසයෙන් අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් වායුව අපි අවර්ණ හුණුදියර තුලින් යවුවහම ඒ අවර්ණ හුණුදියර කිරි පාටට හැරෙනවා. අවර්ණ හුණුදියර කිරි පාටට හරවන්න සමත් එකම එක වායුවයි ආදරණීය දුවේ පුතේ අපේ වටපිටාවේ තියෙන ආදරණීය අම්මේ තාත්තේ අපේ වටපිටාවේ තියෙන්නේ ඒ කාබන් ඩයොක්සයිඩ් වායුව විතරයි. එහෙනම් ඕකෙන් අපිට අවර්ණ හුණුදියර කිරි පාටට හැරෙන එකෙන් අපිට පැහැදිලි වෙනවා අපි ප්‍රාශ්වාසයෙන් පිට කරන්නේ මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ් වායුව. ඔන්න එහෙනම් ආදරණීය දුවල පුතාලා දැන් අවර්ණ හුණුදියර කිරි පාට වෙනවයි කියලා දැක්කා. අවර්ණ හුණුදියර වලට අපි කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා දන්නවා. දැන් අර ආදරණීය අම්මා කිව්වා වගේ චුට්ටක් පරිස්සමෙන් ඔය බඩු ටික පැත්තකින් තියලා පොඩ්ඩක් අපි අපේ මේසේ නිදහස් කරගමුද? නෝට් එක ලියලා පාඩමට එන්න. හරි එහෙනම් ඉක්මනට ආදරණීය දුවල පුතාලා ඔය ඔයාලා හදාගත්ත අවර්ණ හුණුදියර සහිත වීදුරු දෙක මම ඊට කලින් චුට්ටක් ඈඩ් කරන්න කලින් ආයි පොඩ්ඩක් මතක් කරන්නම්. ඔන්න අවර්ණ හුණුදියර මේ අවර්ණ හුණුදියර වලට අපි පිම්බට පස්සේ පාට. අවර්ණ හුණුදියර කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට. පිම්බට පස්සේ අවර්ණ හුණුදියර ටික මොනවා බවට හැරෙනවද මායි පුතාලා? පිම්බට පස්සේ අවර්ණ හුණුදියර ටික කිරි පාටට හැරෙනවා. පිඹින්න කලින් තියෙන මේක ඔයාලට ඕනි එකක් නෙමෙයි. හැබැයි ඔයාලට මේක 10 වසරේදී ඕනි. ඒක නිසා මම දැනට කියලා තියන්නම්. මේකේ තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඒක 6 වසරේදී ඕනි. හැබැයි මේකේ පිම්බට පස්සේ කිරි පාට දියරයට කියන නම ඔයාලට අදාළ නැහැ. හැබැයි මම කියන්නම් මේකේ තියෙන කැල්සියම් කාබනේට්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට පිම්බට පස්සේ කැල්සියම් කාබනේට් බවට පරිවර්තනය වෙනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් පිම්බට පස්සේ කැල්සියම් කාබනේට් බවට පරිවර්තනය වෙනවා. ඒක නිසා තමයි අවර්ණ හුණුදියර කිරි පාටට හැරෙන්නේ. ඔන්න ඔයාලගේ
ලොකු අයියලා අක්කලා ඉන්නවා නම් 10 11 වසරවල් වල ඉන්න අන්න ඒගොල්ලන්ට මේක උවමනා වෙයි ළඟපාත ඉන්නවා නම් අහගන්න. අවර්ණ හුණුදිර වලට කියන්නේ ඒක නම් 6 වසරේදී දැනගන්න ඕනි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඒකට පිම්බට පස්සේ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් අපි බුබුලණය කළාට පස්සේ ඒ අවර්ණ හුණුදිර ටික කිරි පාටට හැරෙනවා. 10 11 අයියලා අක්කලා ඉන්නවා නම් අහගන්න. කිරි පාටට හැරෙන්නේ ඒකේ කැල්සියම් කාබනේට් හැදෙන නිසා. මගේ ආදරණීය පොඩිත්ත ටිකට 10 වසරේදී ඕනි වෙනවා මේක මතක තියාගන්න. දැන් මේකේ තියෙන්නේ කිරි පාටට හැරිච්ච දියරේ තියෙන්නේ මොනවද? කැල්සියම් කාබනේට්. අවර්ණ හුණු දියර කැල්සියම් කාබනේට් බවට පරිවර්තනය කරන්නේ එකම එක දියරයක් විතරයි. එකම එක වායුවක් විතරයි. කාබන් ඩයොක්සයිඩ් වායුව. එහෙනම් ඉක්මනට මේස ටික අස් කරගමු ආදරණීය දුවේ පුතේ. අපි අපේ පාඩමට එන්න ඕනි දැන්. අපි දැන් නෝට් එක සම්පූර්ණ කරගමු හරි. ආයෙ නැවත චූට්ටක් මම මතක් කරන්නම්. අපි ගත්තේ ටට්ටක් ගාලා මතක් කරගෙන යන්. අපි ගත්තේ අවර්ණ හුණු දියර. අවර්ණ හුණු දියර කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට. ඒ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට අපි පිම්බා කියලා කියන්නේ ආදරණීය දුවේ පුතේ අපි ප්‍රාශ්වාස වාතය ඇතුල් කළා. ප්‍රාශ්වාස වාතයේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් වායුවේ බලපෑමෙන් අවර්ණ හුණු දියර වන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කැල්සියම් කාබනේට් බවට පත් වුණා. කැල්සියම් කාබනේට් කිරි පාට දියරයක්. හරි. ගන්න නෝට් එක ලියමු. එන්න මෙන්න මෙතෙන්ට. එදා එකේ චූටි එක තරුවක් ලියන්න තියෙනවා. කමක් නැහැ. ඒක එහෙම තියමු. මේක අමතක වෙන්න කලින් මේක ලියලා ඉන්න ඕනි. එන්න. ශ්වසනයේ මාතෘකාව highlight කරන්න. ශ්වසනයේ මාතෘකාව highlight කරන්න මම පුතාලා පිටු අංක 10 ශ්වසනයේ මාතෘකාව highlight කරන්න. මේ මාතෘකාව ශ්වසනයේ මාතෘකාව highlight කරලා ලියන්න ගමු. වටිනා පාට පෑනක් ගන්න. වටින පාට පෑනක් හොඳට හැටපේන රෝස නිල් රෝස දම් පාට වගේ පාට පෑනක් ගන්න. ලියමු පළවෙනි තරුව. මෙන්න මේක නොසෑහෙන්න පේපර්ස් වල අහනවා. හරියට පේපර්ස් වල අහනවා අපේ ඇඟේ ශක්තිය නිපදවන ක්‍රියාවලියට කියන්නේ මොකක්ද කියලා. අපේ ඇඟේ ශක්තිය නිපදවන ක්‍රියාවලියට ශ්වසනය කියලා කියනවා. ලියන්න පළවෙනි තරුව. පළවෙනි තරුව සිරුර තුල ශක්තිය නිපදවා ගැනීමේ නැත්නම් ශක්තිය නිපදවීමේ සිරුර තුල ශක්තිය නිපදවීමේ සිරුර තුල ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය ශ්වසනය ලෙස හැඳින්වේ. සිරුර තුල ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය ශ්වසනය ලෙස හැඳින්වේ. අපේ ඇඟ ආස්සේ අපි කොච්චර කෑවත් වැඩක් නෑ. ඒ කාපු කෑම වලින් ශක්තිය නිපදවා ගන්න බැයි නම් අපේ ඇඟ ආස්සේ අපි කාපු කෑම වලින් ශක්තිය නිපදවන ක්‍රියාවලියට අපි කියනවා ශ්වසනය කියලා. සිරුර තුල ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය ශ්වසනය ලෙස හැඳින්වේ. කළු පෑනෙන් ලියන්න. රූල් අරින්න ඉඩ නෑ. එතනම යටින් කළු පෑනෙන් රූලක් අරින්නේ නැතුව එතනම යටින් ලියන්න. ශ්වසනය ප්‍රධාන අදියර දෙකකි. ශ්වසනය ප්‍රධාන අදියර දෙකකි. යටින් එක වටින පාට පෑනක් ගන්න. ශ්වසනය ප්‍රධාන අදියර දෙකකි. යට රූලේ වටිනා පාට පෑනකින් එක වටින පාට පෑනකින් ලියන්නේ එක ආශ්වාසය හොඳ හැට පේන පාට පෑනකින් එක ආශ්වාසය
දෙක ප්‍රාශ්වාසය එක ආශ්වාසය දෙක ප්‍රාශ්වාසය ශ්වසනයේ ප්‍රධාන අදියර දෙකකි එක ආශ්වාසය දෙක ප්‍රාශ්වාසය කළු පෑන ගන්න නැවතත් ආශ්වාසයේ ගාවින් වරහණක් දාලා ලියන්න ආශ්වාසය වරහන් හුස්ම කළු පෑනෙන් ඉහළට ගැනීම වරහණ වහන්න ආශ්වාසය වරහන් හුස්ම ඉහළට ගැනීම ප්‍රාශ්වාසය වරහන් හුස්ම පහළට හෙලීම වරහණ වහන්න කළු පෑනෙන් ආශ්වාසය හුස්ම ඉහළට ගැනීම මේ ආශ්වාසය ප්‍රාශ්වාසය හුස්ම පහළට දැමීම හුස්ම පහළට හෙලීම ඉවරයිද ලෙෂාන් ඉවරද හරි ඊළඟට ආයි පාට වෙනස් කරන්න හොඳ හැටපේන පාට පෑනක් ගන්න ආයි පාට වෙනස් කරන්න හොඳ හැටපේන පාට පෑනක් ගන්න ශ්වසනයේ ආශ්වාසය සඳහා ශ්වසනයේ ආශ්වාසය සඳහා ඔක්සිජන් වායුව ශ්වසනයේ ආශ්වාසය සඳහා ඔක්සිජන් වායුව highlight කරන්න ආශ්වාසය ඔක්සිජන් වායුව highlight කරන්න ශ්වසනයේ ආශ්වාසය සඳහා ඔක්සිජන් වායුව ආශ්වාසය ඔක්සිජන් වායුව highlight කරන්න වැය වේ ශ්වසනයේ ආශ්වාසය සඳහා ඔක්සිජන් වායුව වැය වේ ආශ්වාසය ඔක්සිජන් highlight කරන්න ශ්වසනයේ ආශ්වාසය සඳහා ඔක්සිජන් වායුව වැය වේ ආශ්වාසය ඔක්සිජන් highlight කරන්න ඒ පෑනෙන්ම යට රූලේ තරුවක් දාලා ලියන්න ඒ පෑනෙන්ම යට රූලේ තරුවක් දාලා ලියන්න ශ්වසනයේ ප්‍රාශ්වාසය මගින් ශ්වසනයේ ප්‍රාශ්වාසය මගින් ශ්වසනයේ ප්‍රාශ්වාසය ශ්වසනයේ ප්‍රාශ්වාසය යම්මේ කෝෆ් වෙලා නේද ශ්වසනයේ ප්‍රාශ්වාසය මගින් කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වේ ශ්වසනයේ ප්‍රාශ්වාසය මගින්
කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වේ. ප්‍රාශ්වාසයේ කාබන් ඩයොක්සයිඩ් highlight කරන්න. ශ්වසනයේ ප්‍රාශ්වාසයේ මගින් කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වේ. ප්‍රාශ්වාසයේ කාබන් ඩයොක්සයිඩ් highlight කරන්න. ඊළඟ තරුව රූල් අරින්න ඉඩ නැහැ. රූල් අරින්න ඉඩ නැහැ. ඊළඟ තරුව ආයි පාට වෙනස් කරන්න. ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියේදී ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියේදී ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියේදී සිදුවන දේහ චලන සිදුවන දේහ චලන සිදුවන දේහ චලන highlight කරන්න. ශ්වසන චලන ලෙස හැඳින්වේ. ආශ්වාසයේදී හා ප්‍රාශ්වාසයේදී සිදුවන දේහ චලන ශ්වසන චලන highlight කරන්න. ශ්වසන චලන කියන වචන දෙක. ශ්වසනයේ ආශ්වාසයේදී හා ප්‍රාශ්වාසයේදී සිදුවන දේහ චලන ශ්වසන චලන ලෙස හැඳින්වේ. ශ්වසන චලන වචන දෙක highlight කරන්න. ශ්වසන චලන ලෙස හැඳින්වේ. ශ්වසන චලන වචන දෙක highlight කරන්න. ආයි පාට වෙනස් කරන්න. ආයි පාට වෙනස් කරන්න අපේ. හරි. දැන් අහගෙන ඉන්න. දැන් අහගෙන ඉන්න. ඔන්න අපි ශ්වසන චලන පෙන්නනවා. ශ්වසන චලන පෙන්නනවා අපි. අපි මොනවද පෙන්නන ශ්වසන චලන? මේ අහන්නකෝ. ඔයාලා ඔය පාරේ හැම ඉන්න බල්ලෝ හැම මැරිලාද කියලා බලන්න මොකද කරන්නේ? අපිට හිතා ගන්න බෑ ඌ සමහරක් වෙලාවල් වලට නිදාගෙන ඉන්න විදිහට දෙයියනේ මූ මැරිලාද නැද්ද කියලා හිතා ගන්න බෑ. ආන්ගේ වෙලාවට අපි මොකද කරන්නේ? කෙමීට බල්ලා ගාවට ලං වෙලා මොකද කරන්නේ? ඌ හුස්ම ගන්නවද කියලා බලනවා. කොහොමද බල්ලා හුස්ම ගන්නවද කියලා බලන්නේ? නහය ගාවට මෙහෙම අත තියලා. එහෙම නැත්නම් බල්ලව මෙහෙම හොල්ලලා අපෝයි එහෙම කරන්නේ නැහැ අපි. ඕක සර බල්ලෙක් නම් අපිව පැනලා කයි. අපි මොකද කරන්නේ නා? කෙමීට ලං වෙලා බලනවා. උගේ බඩ උඩ පහළ යනවද කියලා නේද? අන්න ඒවට තමයි අපි ශ්වසන චලන කියලා කියන්නේ. අපේ නම් අපි නිදාගෙන ඉන්නකොට ශ්වසන චලන විදිහට මොනවාද වෙන්නේ? බඩ උඩ පහළ යනවා. පපු ප්‍රදේශයේ අපි පපු ප්‍රදේශය උඩ පහළ යනවා නම් බඩට කියන උදරය කියලා. උදරය උඩ පහළ යනවා නම් පපු ප්‍රදේශයේ උඩ පහළ යනවා නම් ඒවට අපි කියනවා ආදරණීය දුවේ පුතේ මොනවද? ශ්වසන චලන කියලා. ඊට අමතරව සමහරුන්ගේ ශ්වසන චලන විදිහට නහය පිම්බීම හා හැකිලීමත් අපිට ගන්න පුළුවන්. සමහරුන්ගේ හුස්ම ගන්නකොට නහය පිම්බෙනවා හැකිලෙනවා. ඒක සමහරුන්ගේ විතරයි පේන්න තියෙන්නේ. ඊට අමතරව අපි හැමෝගෙම උදර ප්‍රදේශයේ ඉහළ පහළ යාම උඩ පහළ යාම හා පපු ප්‍රදේශයේ උඩ පහළ යාම ශ්වසන චලන විදිහට දකින්න තියෙනවා. එහෙනම් දැන් අපි ශ්වසන චලන ටිකක් ලියමුද? උදාහරණ ලියමු. එහෙම නැත්නම් පාට වෙනස් කරලා යට රූලේ තරුවක් දාලා ලියන්න. පාට වෙනස් කරන්න යට රූලේ තරුවක් දාලා ලියන්න. ලය ප්‍රදේශයේ ඉහළ පහළ යාම. ලය කියන්නේ පපුව. ලය ප්‍රදේශයේ ඉහළ පහළ යාම. උදර ප්‍රදේශයේ ඉහළ පහළ යාම. ඒ කියන්නේ බඩ. උදර ප්‍රදේශයේ ඉහළ පහළ යාම. ඊළඟ නාසය පිම්බීම හා හැකිලීම. නාසය පිම්බීම හා හැකිලීම. ලය ප්‍රදේශයේ ඉහළ පහළ යාම. උදරය ඉහළ පහළ යාම. නාසය පිම්බීම හා හැකිලීම.
මොන චලනද? ශ්වසන චලන ලෙස හැඳින්වේ. ශ්වසන චලන වේ කියලා ලියන්නකො. ශ්වසන චලන වේ. ශ්වසන චලන වේ. ඕන් කවුරු හරි ඉස්කෝලේ ටක් ගාලා දුවගෙන ඇවිල්ලා අහනවා මේ ශ්වසන චලන කියන්නකෝ. අපි උදාහරණයක් විදිහට ගමු. මෙතනින් ලෙෂාන්ව ගමුකෝ. ලෙෂාන් ශ්වසන චලනයක් කියන්නකෝ කියලා කවුරු හරි කිව්වොත් ලෙෂාන් මොනවද කියන්නේ? ලෙෂාන්ට කියන්න දේවල් තුනක් තියෙනවා. මොනවද ලෙෂාන්ට කියන්න තියෙන්නේ? පපු ප්‍රදේශයේ ඉහළ පහළ යාම, එහෙම නැත්නම් ලය ප්‍රදේශයේ ඉහළ පහළ යාම, උදර ප්‍රදේශයේ ඉහළ පහළ යාම කියලා යා තුනක් ඇහැවුවොත් විතරක් ලෙෂාන් නාසය පිම්බීම හා හැකිලිම ලියන්න. නාසය පිම්බීම හා හැකිලිම හොඳ ශ්වසන චලනයක් එහෙම නෙමෙයි. හොඳම ශ්වසන චලන දෙකයි තියෙන්නේ. පපු ප්‍රදේශයේ ඉහළ පහළ යාමයි උදර ප්‍රදේශයේ ඉහළ පහළ යාමයි විතරයි. මේක තුනක් ඇහැවුවොත් විතරක් කියන්න ඕනේ. හරි. ඊළඟ දැන් මට කියන්න ශ්වසන චලන පෙන්වන්නේ ගස්ද එහෙම නැත්නම් සත්තුද ශාකද? ඔන්න මම චුට්ටකට මයික් එක ඔන් කරනවා. නැත්නම් මට ඔයාලා කියන ඒවා ඇහෙන්නේ නැති නිසා. ආදරණීය දුවේ පුතේ ඕන් ඉක්මනට කියන්න මට ශ්වසන චලන පෙන්වන්නේ ශාකද සත්තුද? බැලුවාම ගහ හුස්ම ගන්නවා දැකලා තියෙන්නේ කවුද? මෙතන ඉන්න කවුද හුස්ම ගන්නවා දැකලා තියෙන්නේ? නෑ. දැකලා තියෙනවා ටීචර් කියලා කියන්න බලන්න. කවුරුවත් හුස්ම ගන්නවා දැකලා තියෙනවද? නෑ. අපි කාටවත් ගස් හුස්ම ගන්නවා පේන්නේ නෑ. හැබැයි ආදරණීය දුවේ පුතේ ගස් හුස්ම ගන්නවද නැද්ද? හුස්ම ගන්නවා. හැබැයි යාළගේ මොන චලන නෑද? ශ්වසන චලන නෑ. ඔව් ගස් ඇත්තටම ශාක සතුන් කියන ගොල්ලොම ඇත්තටම හුස්ම ගන්නවා. හැබැයි අපිට සත්තු විතරයි හුස්ම ගන්නවා පියවිය හැම පේන්නේ. ශුද්‍ර ජීවීන් හුස්ම ගන්නවා බලනවා තියා. ශුද්‍ර ජීවියවත් අපිට පියවිය හැට පේන්නේ නෑනේ. හැබැයි පියවිය හැට පේන මහා ජීවියෙක් වෙන ශාක අපිට හුස්ම ගන්නවා පේන්නේ නෑ. හේතුව තමයි යාලා ශ්වසන චලන පෙන්වන්නේ නෑ. තව රූල් කීයක් ඉතිරිද ආදරණීය දුවේ පුතේ? එකක්වත් නැහැ. එකක්වත් නෑ. එකයි තියෙන්නේ. දෙකක් තියෙනවා ටීචර්. එකක්වත් නැහැ. ඔන්න බලන්න ඉතින්. රූල් ටික ඉවර කරගන්න මෙච්චර ඉක්මනට. දැන් මොකද කරන්නේ? එකයි තියෙන්නේ. එකක්වත් නැහැ ටීචර්. හරි ඉන්න බලන්න. එකක්වත් නැති කට්ටියට විසඳුමක් දෙමු බලන්න. මොකද්ද කරන්නේ? අපි මෙහෙම කරමු. එකක්වත් නැත්තම් මෙහෙම කරමු. වෙන කරන්න විසඳුමක් නැහැ. එකක්වත් නැති කට්ටිය මෙන්න මේ පැත්තකින් තරුවක් දාලා මෙහෙම තරුවක් දාලා මෙහෙම උඩු අතට ලියාගෙන යන්. උඩු අතට ලියන්න. උඩු අතට ලියාගෙන ගිහිල්ලා ඉඩ මදි නම් මෙහෙම පහලට ඇවිල්ලා මෙහෙම ලියන්න. එකක් තියෙන කට්ටියයි දෙකක් තියෙන කට්ටියයි මෙතනින් තරුවක් දාලා ලියාගෙන යන් වටින පාට පෑනකින්. ලියමු. ලියන්න ගන්න වටින පාට පෑනකින් පාට වෙනස් කරන්න. පාට වෙනස් කරන්න. ලියන්න ශාක නෑ ඉන්න ශාක මෙන්ම ලියන්න ශාක මෙන්ම සතුන්ද ශාක මෙන්ම සතුන්ද ශ්වසනය සිදු කරයි. ශාක මෙන්ම සතුන්ද ශ්වසනය සිදු කරයි.
ශාක මෙන්ම සතුන්ද ශ්වසනය සිදු කරයි. ඒකටම ලියන්න නමුත් සතුන්ගේ ශ්වසන චලන දැකිය හැකි අතර ශාකවල ශ්වසන චලන දැකිය නොහැක. ශාකවල ශ්වසන චලන දැකිය නොහැක. සතුන්ගේ ශ්වසන චලන දැකිය හැකි අතර ශාකවල ශ්වසන චලන දැකිය නොහැක. ශාක හුස්ම ගන්නවා කියලා පේන්නේ නැහැ. සත්තු හුස්ම ගන්නවා කියලා පේනවා කියලායි ඔය කියන්නේ. නමුත් ශාකවල ශ්වසන චලන දැකිය නොහැකි අතර සතුන්ගේ ශ්වසන චලන දැකිය හැක. හරි නේද? ඊළඟට එන්න අර ප්‍රැක්ටිකල් එකට. ඔන්න මට මං විනාඩියක් දෙනවා. මේක නම් කරලම තමයි යන්න ඕනි ඉස්සරහට. මේක ටක් ගාලා පාට කරන්න ඕනි. යට රූපෙට ටක් ගාලා පාට කරමු අපි මය පුතාලා. ඒක පාට කරද්දී ඉන්න මං කියන්න පාට කරන විදිහ. ඒක පාට කරනකොට මය පුතාලා මෙන්න මේ ටික ඇතුලේ තියෙන අවර්ණ හුණු දියර ටික මොන පාටකින්වත් පාට කරන්න එපා. සුදු පාට ඔහොමම තියන්න අරින්න. ඉතිරි ටික ළමයාගේ මූණ, ෂර්ට් එක, වටපිටාව කැමති පාටකින් පාට කරන්න. හැබැයි මෙන්න මේ නලය අස්සේ තියෙන අවර්ණ හුණු දියර ටික විතරක් පාට කරනවා. එහෙම නෙමෙයි ඕනේ. හා. කො පෙන්නන්න බලන්න පාට කරපු කට්ටිය ටීචර්ට. මේ වෙනකොට ඔක අපේ ක්ලාස් වෙන ආදරණීය දුවල පුතාලා කරලා තියෙන්නේ. කො ආමේ තියෙන්නේ. මෙන්න මේ වගේ ලස්සනට පාට කරමු. මේ ඉසුරි පාට කරලා තියනවා වගේ. මේ හොඳයි ඉසුරි ගානට නලයේ ඇස්සේ තියෙන ටික සුදු පාටම ඉතිරි කරලා තියෙනවා. හොඳයි. ඉතිරි අය දැන්ද ඔක්කොමලා කරන්නේ ජෙනුකි කරලා තියෙන්නේ. පෙන්නන්නකෝ. මේ බලන්නකෝ. ලස්සනයි, නියමයි. මේ බලන්න ලස්සනට පාට කරලා තියෙනවා. මේ විදිහට ලස්සනට ඉතිරි අපේ පැටව ටිකත් පාට කරමු.
කෝ බලන්න කට්ටියගේ පාට කිරීම ඉවරද? කෝ බලමු ඔක්කොම ස්ක්‍රීන් එකට පෙන්වන්න බලන්න කරලා ඉවර වෙලා. සෙනුල ලස්සනයි, කෙනුලි ලස්සනයි, දැහැමි ලස්සනයි, දිසස් ලස්සනයි, බිනරි හොඳයි, තේජාන්, නෙතුල, අමාෂා, මනුල, සිදංගනා, අනුහස්, වෙනුජ, ලිතුලි, ලෙෂාන් හොඳයි. ලෙෂාන් පොඩ්ඩක් මට ලං කරලා පෙන්නන්න ලෙෂාන්. හොඳයි. දෙහාන්ස හොඳයි, සසිති හොඳයි. කැමරාව ඔන් කරන්න බැයිද? සශිනි හොඳයි, හිරුන් හොඳයි, අබිරු, නෙතුම්, නෙලිනි හොඳයි, සෙනුල හොඳයි කිව්වා මං හිතන්නේ. තරිඳු හොඳයි, එනුක හොඳයි, සසුලි, රණුති හොඳයි. ඒ අතරේ ඉන්නවා අමාෂා හොඳයි. ඒ අතරේ ඉන්නවා ස්ක්‍රීන් ඔන් කරන්න බැරි කට්ටියක් නේද? හරි, කමන්නේ. හරි. එමු ඒකේ නිරීක්ෂණය ලියන්න. ඒකේ නිරීක්ෂණය ලියමු. ඊට කලින් බලන්න කරලා තියෙන දේ අවර්ණ හුණුදියර ස්වල්පයක් පරීක්ෂා නලයකට දමා ගන්න. ඔව් කියනවා අවර්ණ හුණුදියර ටිකක් පරීක්ෂා නලයකට දාගන්නලු. රූප අපි ඒක කළා. පරීක්ෂා නල නම් අපිට නෑ. හැබැයි අපි මොකද්ද කරේ? පරීක්ෂා නල නැති නිසා අපි මොකද කළේ? අපි වීදුරුවකට විනිවිද පේන වීදුරුවකට අවර්ණ හුණුදියර ටික දාගත්තා. රූප සටහනේ දැක්වෙන ආකාරයට එය තුලට වාතය බුබුලණය කරන්න මේ විදිහට බීම බටයකින් ඒකට වාතය යවන්න කියලා කියනවා ප්‍රාශ්වාස වාතය. ලියන්න නිරීක්ෂණය ඊට කලින් අපි මට මෙන්න මේ ටික කරලා ඕනි. ඊට කලින් මෙන්න මේක highlight කරන්න. මෙතන අවර්ණ හුණුදියර කියන වචනේ highlight කළා. උඩින් දාන්න වරහණක් අවර්ණ හුණුදියර උඩින් වරහණක් දාන්න. වරහණ අස්සේ ලියන්න ඉන්න මං කියන්නම්. වරහණක් දාලා වරහණ අස්සේ ලියන්න මයිකු දාලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. වරහණ අස්සේ අවර්ණ හුණුදියර වලට අපි කියන්නේ බෝඩ් එක බලාගෙන ලියන්න නැත්නම් අකුරු වරදි. කැල්සියම් hydroxide අවර්ණ හුණුදියර highlight කළා වචනේ උඩින් ලියන්න calcium hydroxide අකුරු හරියට ලියන්න මයි පුතාලා අදනේ අමල තාත්තලා චුට්ටක් අග ඉන්නව නම් බලන්න මයි පුතාලා අකුරු හරියට ලියනවද කියලා ගොඩාක් කට්ටිය මේකේ අල් ඩයන්න වෙනුවට ලියන්නේ අල් ටයන්න calcium hydroxide කියලා ලියනවා සයිඩ් නෙමෙයි සයිඩ් calcium hydroxide හරි ලියමු නිරීක්ෂණය ලියන්න අවර්ණ හුණුදියර තුලට අවර්ණ හුණුදියර තුලට ප්‍රාශ්වාස වාතය බුබුලණය කළ විට ප්‍රාශ්වාස වාතය කියන්නේ අපි පිට කරන වායුව ප්‍රාශ්වාස වාතය බුබුලණය කළ විට අවර්ණ හුණුදියර තුලට ප්‍රාශ්වාස වාතය බුබුලණය කළ විට බුබුලණය මේ අකුරු බලලා ලියන්න බුබුලණය අවර්ණ හුණුදියර තුලට ප්‍රාශ්වාස වාතය බුබුලණය කළ විට කිරි පැහැයට හැරුණි අවර්ණ හුණුදියර තුලට
ප්‍රාශ්වාස වාතය බුබුලනය කළ විට කිරි පැහැයට හැරුණි. කිරි පැහැයට හැරුණි. නිගමනය පාට වෙනස් කරන්න නිගමනය පාට වෙනස් කරලා ලියන්න නිගමනය ප්‍රාශ්වාස වාතයේ පාට වෙනස් කරලා ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් වායුව ඇත. ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් වායුව ඇත. ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් වායුව ඇත. ප්‍රාශ්වාස වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා තමයි අර අවරණ හුණු දියර ටික කිරි පාටට හැරෙන්නේ. දැන් එතන යටින් තරුවක් දාලා ලියමු කොටු කරන්න බලාගෙන. ඉන්න මම තැන පෙන්නන්න. දැන් මෙන්න මෙතෙන්ට එන්න. ඒකට ඇත්තටම ඉඩක් තියලා නැහැ. ඔතනින් පොඩි ඉඩක් අයින් කරගන්න ඔයාලා. යටින් මෙන්න මෙතන පාට වෙනස් කරන්න. මෙන්න මෙතන යටින්ම තරුවක් දාලා ලියන්න පාට වෙනස් කරලා. පාට වෙනස් කරලා යටින්ම තරුවක් දාලා ලියාගෙන යන්න. ඒක කොටු කරන්නත් තිබ්බනම් හොඳයි. ඉඩ නැහැනේ. අපි ඒක highlight කරමු අය පුතාලා. කොටු කරන්න ඉඩ නැති නිසා අපි ඒක highlight කරමු ඈ. ලියන්න. අවර්ණ හුණු දියර අවර්ණ හුණු දියර කිරි පැහැයට හැරවිය හැකි අවර්ණ හුණු දියර කිරි පැහැයට හැරවිය හැකි වටින පාට පෑනකින් ලියන්නේ හොඳ පාට පෑනකින් අවර්ණ හුණු දියර කිරි පැහැයට හැරවිය හැකි එකම වායුව කාබන් ඩයොක්සයිඩ් වායුවයි. කාබන් ඩයොක්සයිඩ් ඉන්න මම ලියන්නම්. කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් වායුවයි. අවර්ණ හුණු දියර කිරි පැහැයට හැරවිය හැකි එකම වායුව කාබන් ඩයොක්සයිඩ් වායුවයි. හරිද? එකම වායුව කාබන් ඩයොක්සයිඩ් වායුවයි. හරි. එතකොට දැන් ඔන්න අපිට අපි ශ්වසනයේ පාඩමත් ඉවරයි. ශ්වසනය කියන ජීවීන්ගේ ලාක්ෂණිකයත් ඉවරයි. මම චූට්ටක් ආයි මුල ඉඳලා මතක් කරනවා ශ්වසනය. ශ්වසනය කියලා කියන්නේ අපේ ඇඟ ආස්සේ ශක්තිය නිපදවන ක්‍රියාවලිය. අන්න ඒක මට චුට්ටක් කියා දෙන්න බැරි වුණා. එතන මම හරියට විස්තරයක් කළේ නැහැ. මේ බලන්න. කවුරු හරි ඔයාලගෙන් අහුවොත් මම මේක ඇහුවා අපේ ක්ලාස් එකේ ඔයාලගේ ආදරණීය යාළුවන්ගෙන් මම මේක ඇහුවා ක්ලාස් එකේදී. ඇයි මයි පුතාලා හුස්ම ගන්නනේ කියලා ඇහුවාම ගොඩාක් කට්ටිය උත්තර දුන්නේ කොහොමද දන්නවද ටීචර්? මැරෙන්නේ නැතුව ඉන්න හුස්ම ගන්නවා. සාධාරණයි උත්තරේ. මැරෙන්නේ නැතුව ඉන්න අපි හුස්ම ගන්නවා. හැබැයි ඔයාලා මේ වෙනකොට මම හිතන්නේ ඔයාලා දැන් අවුරුදු 11ක් 10ක් හරි 11ක් හරි සමහරුන්ට 10ක් ඇති සමහරුන්ට අවුරුදු 11ක් ඇති මේ අවුරුදු 10 11 පුරාවටම ඔයාලා හැම තප්පරයක් පාසාම හුස්ම ගත්තා. ඇයි කියලා නොදැන. ආයේ ඔයාලා මේකත් කමන්නේ කියමුකෝ. ඔයාලගේ අම්මලා තාත්තලා මේ වෙනකොට
අවුරුදු 35 40 45 අතර වගේ ඇති. ඒගොල්ලෝ එච්චර කාලයක් ඉඳලත් සමහරව ඇයි හුස්ම ගත්ත කියලා දන්නේ නැති අය ඉන්නවා. එහෙනම් ඉගෙන ගමු ආදරණීය අම්මලා තාත්තලා ආදරණීය දුවලා පුතාලා හැමෝම අපි හැමෝම ඉගෙන ගමු ඇයි අපි හුස්ම ගන්නෙ. මේ බලන්න. අපි වේල් 3ක් කනවා දවසට සමහරක් වෙලාවල් වලට අපි ඊටත් වඩා කනවා නේද? අපි සමහරක් දවස් වලට වේල 4ක් 5ක් කන දවස්වලුත් තියෙනවා. ඒ වගේම සමහරක් දවස් තියෙනවා මේ කාලේ හැටියට නම් අපි වේල් දෙක කාලේ ඉන්න වෙලාවල්නුත් තියෙනවා නේද? කෙසේ හෝ වේලක් කෑවත් වේල් දෙකක් කෑවත් වේල් 3ක් කෑවත් ඔන්න අපි ආහාර ගන්නවා. අපේ ඇඟට අපි ආහාර දා ගන්නවා. ඒ දාන ආහාර අපි 7 ඉගෙන ගන්නවා. අපේ මෙතන බඩ ආස්සේ තියෙනවා කුඩා බඩවැල් කියලා જાතියක්. ඔයාලා දන්නේ කුඩා බඩවැල් අපි උගන්වන්නේ කුඩා ආන්ත්‍රය කියලා. අපේ බඩ ආස්සේ තියෙනවා කුඩා ආන්ත්‍රය. කුඩා ආන්ත්‍රයේදී අපි කන කෑමවල තියෙන පෝෂක ඔක්කොම අපේ ඇඟට උරා ගන්නවා. අපි මෙහෙම කන කෑමවල තියෙන පෝෂක ඔක්කොම අපේ කුඩා බඩවැලේදී කුඩා බඩවැලට උරා ගන්නවා. ඒ කුඩා බඩවැලට උරාගත්ත පෝෂක ලේ දිගේ ගිහිල්ලා ලේ ඔස්සේ ගමන් කරනවා. අපේ මේ මහා ඇඟ හැදිලා තියෙන්නේ සෛල වලින්. මම මේ සෛලයක් මෙහෙම ලොකු කරලා පෙන්නන්නම්. මෙන්න සෛලයක් කියලා හිතන්නකෝ. මෙහෙම අදින්නම් ඈ. ඕන් අපේ ඇඟ හැදිලා තියෙන සෛලයක්. මේ සෛලයක්. දැන් බලයි මොකද්ද මේ ටීචර් කළු පාටට මැද්දෙන් බෝලයක් තිතක් තිබ්බේ කියලා. ඒ න්‍යෂ්ටිය. දැන් මේ ඉගෙන ගන්න නෑ ලොකු වෙලා ඉගෙන ගමු අපි ඈ. හරි. ඔන්න අපේ ඇඟ හැදිලා තියෙන්නේ මෙන්න මේ සෛල වලින්. ඒ සෛල මැද්ද තියෙනවා ඔය වගේ කළු පාට තිතකුත්. එහෙම මතක තියාගන්නකෝ. ඕකේ නමවත් ඔයාලට උගන්නන්න නෑ. ඔන්න ලේ ඔස්සේ එන අපි කන කෑම වල තියෙන පෝෂක ලේ ඔස්සේ එනවා මෙන්න මේ සෛලය. ලේ ඔස්සේ සෛලයට එනවා පෝෂක. ඒ වගේම ලේ ඔස්සේ සෛලයට එනවා ඔක්සිජන්. ලේ ඔස්සේ සෛලයට එනවා ඔක්සිජන්. සෛලය අස්සේදී අපි කන කෑම වල තිබ්බ පෝෂකයි අපි හුස්ම ගත්ත ඔක්සිජන් උයි හැප්පෙනවා. හැප්පිලා මොකද වෙන්නේ? අපි කාපු කෑම වල තියෙන පෝෂක වල තියෙන ශක්තිය එළියට පනිනවා. ඒ ශක්තියෙන් තමයි උදේ ඉඳලා මේ තාක් මය පුතාලා අපේ ආදරණීය අම්මලා තාත්තලා කරපු වැඩ ඔක්කොම කරන්නේ. අපේ සෛලාස්සේදී පෝෂකත් එක්කලා ඔක්සිජන් හැප්පුණේ නැත්නම් ඒ පෝෂකාස්සේ තියෙන ශක්තිය එළියට පනින්නේ නැහැ. එහෙනම් අර අපි කාපු කෑමවල තියෙන කෑමවල ගබඩා වෙලා තියෙන ශක්තිය එළියට පනින්නේ අපි කාපු කෑමවල තියෙන පෝෂක ඔක්සිජන් එක්කලා හැප්පුණොත්. ඔක්සිජන් එක්කලා අපි කාපු කෑමවල තියෙන පෝෂක හැප්පුණේ නැතොත් අපි කොච්චර කෑවත් වැඩක් නැහැ. අපේ ඇඟට ශක්තිය නැහැ. සරලව කිව්වොත් පණ නැහැ. එහෙනම් අපිට ඕනි පණ ශක්තිය ලබා ගන්න තමයි ආහාරවල ගබඩා වෙලා තියෙන ශක්තිය එළියට ඇදලා ගන්න තමයි හුස්ම ගන්නෙ. හුස්ම ගන්නකොට අපි ඇතුළට ගන්න ඔක්සිජන් එක්කලා අපි කාපු කෑමවල තියෙන පෝෂක හැප්පෙනවා. හැප්පිච්ච ගමන් අර බෝම්බයක් පුපුරනවා වගේ අපි කාපු කෑමවල පෝෂකවල තියෙන ශක්තිය එළියට පනිනවා. එහෙනම් මය පුතේ, එහෙනම් ආදරණීය අම්මේ තාත්තේ අපි හුස්ම ගත්තේ නැතොත් කොච්චර කෑවත් වැඩක් නැහැ. හුස්ම ගත්තේ නැතොත් කොච්චර කෑවත් වැඩක් නැහැ. ඇයි? කාපු කෑමවල තියෙන ශක්තිය එළියට දාන්නේ අපි ඔය ගන්න හුස්ම ටිකේ තියෙන ඔක්සිජන් වායුව. ඔක්සිජන් වායුව නැතුව අපේ කෑමවල තියෙන ශක්තිය එළියට ගන්න විදිහක් නැහැ. කෑමවල තියෙන ශක්තිය එළියට ගත්තේ නැතොත් අපිට කොච්චර කෑවත් පණ නැහැ. එහෙනම් ඇයි අපි මේ අවුරුදු 30ක් 35ක් 40ක් 45ක් හිටපු අපි ඒ වගේම අවුරුදු 10ක් 11ක් හිටපු මගේ ආදරණීය දුවල පුතාලා මේ තාක් හුස්ම ගත්තේ ඇයි එහෙනම්? අපි කන කෑම වල තියෙන ශක්තිය එළියට දාගන්න අපිට ඔය ඔක්සිජන් ටික ඕනි. ඔය ඔක්සිජන් ටික නැතුව අපිට අපි කෑපු කෑම
කොච්චර කෑවත් වැඩක් නැහැ. ශක්තිය එළියට ඇද ගන්න විදිහක් නැහැ. අන්න එහෙනම් ඇයි දැන් හුස්ම ගත්තේ කියලා අදහසක් ඇති. ඇයි අපි හුස්ම ගන්නේ? අපි කාපු කෑම වල තියෙන ශක්තිය එළියට ඇදලා ගන්න ඔක්සිජන් ඕනි. ඒකට තමයි අපි හුස්ම ගන්නෙ. කවුරු හරි ඇහුවොත් බය නැතුව කියන්න ඇයි අපි හුස්ම ගන්න කියලා. නොමැරී ජීවත් වෙන්න සේම අපි කාපු කෑම වල තියෙන ශක්තිය එළියට ඇදලා ගන්නයි අපි මේ විදිහට හුස්ම ගන්නෙ. හුස්මෙන් ඔක්සිජන් ඇතුළට ඇදලා ගන්නෙ. හරි. එහෙනම් ඔන්න ශ්වසනයත් ඉවර කළා. එන්න චලනයේ චූට්ටක් ඇති අන්තිම චුට්ට ඇති ඉවර කරන්න. සම්පූර්ණයෙන් ගිය සතියේ චලනය ඉවර කළේ නෑ. ශාක චලන කියා දුන්නෙම නෑ. සත්ත්ව චලන වලත් එක තරුවක් තියෙනවා. ආන්ගේ තරුව ලියමු. හරි. එන්න චලනය මාතෘකාවේ යටට එන්න. ඔයාලා එතෙන්ට එන්න. මට ඔයාලට පුංචි දෙයක් තියෙනවා පෙන්නන්න. මුහුදස්ස පෙන්නන්නයි යන්නේ ටීචර්. මෙන්න මෙයාට අපි කියනවා මුහුදු මල කියලා. මේ ඉන්නේ. In shallow waters all around the world. Sea anemones may look like plants, but they are actually soft-bodied animals. මෙයා එකතැන ඉඳගෙන චලන පෙන්නන එක්කෙනෙක්. They may have anywhere. මෙයා සතෙක්. හැබැයි මෙයාට ඇවිදින්න බෑ. මෙයා කරන්නේ එකතැන ඉඳගෙන චලන පෙන්නන එක. ඇවිදින්න බැරි එකතැන ඉඳගෙන චලන පෙන්නන එකම සතා මෙයා. එකම සතු දෙන්නෙක් ඉන්නවා මේ එක්කෙනෙක්. Animals, but are also known in fresh water. මෙයාට අපි කියනවා There are මුහුදු around මල. 11,000 varieties of the genus Cnidaria, to which sea anemone belong, along with coral and jellyfish, to name but a few. These simple මෙයාට organisms පේනවද date ඔය back to වටේට the Middle තියෙනවා ඇඟිලි වගේ ඒවා මේ. මෙන්න මේ ඇඟිලි වගේ ඒවායින් තමයි මෙයාලා. එයා ළඟට කවුරු හරි සතෙක් ආවම ටක් ගාලා අල්ල ගන්නවා. මෙන්න මේ කොටස තමයි එයාගේ කට. මේ කට. මේ ඇඟිලි වලින් සතා අල්ලගෙන මේ කට අස්සට එයා ඇතුල් කර ගන්නවා. ලොකු සත්තු මෙයාට අල්ලන්න බෑ. එයා ගාවට එන චූටි චූටි සත්තු එයා අල්ලගෙන කට අස්සට දා ගන්නවා. මෙයා සතෙක් චලනය වෙන්න බැරි. Cambrian period. They used their arms to catch fish and invertebrates. අර බලන්න There is an opening which serves both jobs of eating and disposing of waste. Around this all-purpose opening are tentacles on which are cells that exude poisons that paralyze or kill their prey. The tentacles also act as protection, and they grip so tight that it can be terribly hard to loosen and are not found here. They exhibit a great variety of colours and hues within the same species. A group of them can remind one of an ornamental flower bed. If the anemone feels contact on one of its arms, many others leap into defence, shooting their poison. American marine experts have warned Erlander not to take chances playing with these poisonous creatures. But sometimes the temptation to tease them is too great. Watch out around sea anemone. Here is a plumose anemone behind the daily anemone. The plumose anemone has finer tentacles. Here the diver is trying to gather some of its poison for identification. The creature attempts to draw things closer in like anything else that gets close. Scientists are interested to discover if the anemone use just poison or also poisonous spikes. If a tasty morsel is on the menu, the anemone is quick to snatch it. After all, it is a predator. Reminiscent of Little Shop of Horrors. Perhaps Audrey too wasn't a plant any more than the daily anemone. Perhaps she was one herself. බලන්න බෙල්ලෙක් දැම්ම යාට දැක්කද?
එයාට බෙල්ලෙක් දැම්මා එයා ගාවට. අන්න බෙල්ලෙක් දානවා. මුහුදු බෙල්ලෙක් බලන්න කරන දේ අර දැක්කද? අඩු ටිකේ ටක් ගාලුව අර කට අස්සට ඔබා ගත්තා. මල වැහෙනවා වගේ එයා වැහෙනවා. ඒ මුහුදු මල ඊළඟට මෙයා කොරල් බුහුබාව. කොරල් බුහුබාව නම් ඔයාලා ඕනි තරම් දැකලා තියෙනවා. ඔයාලා ඔය බීච් එකේ ට්‍රිප් එහෙම ගියහම මේ මුහුදු වෙරළට ගහගෙන ඇවිල්ලා තියෙන කොරල් පර කියලා අහුලගෙන එහෙම එන්නේ. මට මතකයි ඉස්සර අපි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිහිල්ලා කවරයක් පුරෝල ටීචර් අරන් ආව කොරල් පර. දැන් එහෙම නෑ ළමයි කොරල් පර. හේතුව අපේම විවිධ ක්‍රියාවලින් කොරල් පර විනාශ වෙලා. මේ හරි ලස්සන කොරල් පර තියෙනවා මුහුද ඇස්සේ. මේ ඒ කොරල් පර හදන්නේ කොරල් බුහුබාවා කියන චූටි සතා. මේ එයාත් එක තැනක ඉඳන් තවත් තැනකට යන්න බැරි එක තැන හිඳිමින් සංචරණය කරන්න බැරි සතෙක් ඒ අනුව ඇති නේද? කොරල් බුහුබාවයි මුහුදු මලයි කියලා කියන්නේ කවුද? කොරල් බුහුබාවා ඕන් අද ඉඳන් මතක තියාගන්න. කොරල් බුහුබාවයි මුහුදු මලයි සංචරණය කරන්න බැරි එක තැන ඉඳගෙන චලන පෙන්නන සත්තු දෙන්නේ. සංචරණය කරන්න බෑ එක තැන ඉඳගෙන චලන පෙන්නන එක විතරයි එයාලා සිද්ධ කරන්නේ. ලියමු චලනයේ යටතේ අන්තිම තරුව. චලනයේ මාතෘකාව යටතේ අන්තිම තරුව ලියමු. මෙන්න මෙතන පිටු අංක 9 යට වටින පාට පෑනකින් ලියන්න. බෝඩ් එක බලලා ලියන්න. කොරල් බුහුබාවා සහ මුහුදු මල. කොරල් බුහුබාවා සහ මුහුදු මල හයිලයිට් නුත් කරන්න. කොරල් බුහුබාවා සහ මුහුදු මල සංචරණය කළ නොහැකි එක තැන හිඳිමින් සංචරණය කළ නොහැකි එක තැන හිඳිමින් චලන පෙන්වන සතුන් වේ. කොරල් බුහුබාවා සහ මුහුදු මල සංචරණය කළ නොහැකි එක තැන හිඳිමින් චලන පෙන්වන සතුන් වේ. හරි. ඊළඟට එන්න එතනම උඩ ශාක චලන මාතෘකාවට. ශාක චලන මාතෘකාව. මාතෘකාව highlight කරන්න. දැන් අපි සත්ත්ව චලන ටික කතා කරලා ඉවරයි. ශාක චලන. මේ මාතෘකාවට එන්න. ඒකත් මම වීඩියෝ ටිකක් පෙන්නලම කතා කරන්නම් ඈ. ශාක චලන මාතෘකාව highlight කරමු වෙන highlight එකකින්. ටීචර් highlight කරන එක කොළ highlight එකකින්. ඒ චලනය කියන එක ටීචර් කහ highlight එකකින් highlight කරලානේ.
ශාක චලන වෙන highlight එකකින් highlight කරලා අපි බලමු ශාක චලනයක් මේ බලන්න ශාක චලන මේ නිදි කුම්භා වැවිලා තිබ්බොත් එහෙම අපි ආසාවටත් ඕක කරනවා. හරි? ඊළඟට ඒක ශාක චලනයක්. මේ අනෙක් ශාක චලනය. මෙන්න මේක. මේ බලන්න. ඔයාලා දැකලා තියෙනවද? මොකක් හරි ගහක් තනි කෙලින් හැදිච්ච ගස්. සාමාන්‍යයෙන් විරලයි. සාමාන්‍යයෙන් ඔයාලා 5 වසරේදී ඉගෙන ගන්නවා තාල වර්ගයට අයත් ගස් ගැන. ඒ තාල වර්ගයට අයත් ගස්නොත් චුට්ටක් හරි මේ බලන්න. මෙයා තාල වර්ගයට අයත් ගහක් පොල් ගහ. මේ බලන්නකෝ. මෙයාගේ කඳත් ඇද වෙලා තියෙන හැටි. ඇයි මේ විදිහට ගස්වල කඳන් ඇද වෙන්නේ? මොකද්ද හේතුව? ඉරේලිය හොයාගෙන යනවා මෙයාලා. ඉරේලිය හොයාගෙන යන්න මේ ගස්වල කඳන් ඉරේලිය දිහාවට නැමිලා වර්ධනය වෙනවා. මේ බලන්නකො මේ ඉරේලිය දෙසට නැමී වර්ධනය වෙනවා. ඒකට අපි කියනවා මේ තව ශාක චලනයක්. ඔය තව ශාක චලනයක්. ඉරේලිය දෙසට ශාක කඳන් නැමී වැඩිම. එතකොට අර කලින් පෙන්වුවා වගේ නිදි කුම්භා ශාකයක් අතින් ඇල්ලූ විට හැකිලීම. ඕව ශාක චලන. තව එකක් පෙන්වන්නම් නෑ. ඒක පෙන්වන්න බෑ. ඒක අපි කතා කරමු. හරි. ආගන්න. ඉරේලිය දෙසට ගස්වල කඳන් නැමිලා වැඩෙන එක. එතකොට අතින් ඇල්ලුවාම නිදි කුම්භා පත්‍ර හැකිලෙන එක. එතකොට හවස් වෙනකොට රෑ වෙනකොට නිදි කුම්භා තෝර මාර කතුරු මුරුංගා වගේ ශාකවල පත්‍ර ඉබේ නිදා ගන්න එක අපි හඳුන්වනවා මොන චලන විදිහටද? ශාක චලන විදිහට. ඔයාලට ඉගෙන ගන්න තියෙන ශාක චලන ඔය තුන විතරයි තියෙන්නේ. ඒ හැර ගහක අත්තක් හුලඟට හෙලවෙනවා කියන එක ශාක චලනයක් එහෙම නෙමෙයි ඈ. ඒක වෙන්නේ හුලඟින්නේ. ශාකයේ විසින්ම කරන දෙයක් නෙමෙයි. ශාකයේ විසින්ම කරන දෙයකට තමයි අපි කියන්නේ ශාක චලනයක් කියලා. ශාක චලන තුනයි. මොනවාද ශාක චලන තුන? ගහක් ඉරේලිය දෙසට නැමී වර්ධනය වෙන එක. නිදි කුම්භා පත්‍ර අතින් ඇල්ලුවාම ඇකිලෙන එක. හවස් වෙනකොට තෝර මාර කතුරු මුරුංගා නිදි කුම්භා වගේ ශාක පත්‍ර නිදා ගන්න එක අපි සලකනවා ශාක චලන විදිහට. ශාකයේ විසින්ම සිද්ධ කරගන්න චලන වලට තමයි අපි ශාක චලන කියලා කියන්නේ. වටින පාට පෑනක් ගන්න ශාක චලන යටතේ ලියන්න එක ශාක චලන එක. පළවෙනි ශාක චලනය වටින පාට පෑනකින් ලියන්න ඕනි. ලියන්න හිරුවෙලිය දෙසට ශාක කඳන් නැමී වැඩිම. හිරුවෙලිය දෙසට ශාක කඳන් නැමී වැඩිම. දෙක අතින් ඇල්ලූ විට නිදි කුම්භා පත්‍ර හැකිලීම. අතින් ඇල්ලූ විට නිදි කුම්භා පත්‍ර හැකිලීම. පළවෙනි එක හිරුවෙලිය දෙසට ශාක කඳන් නැමී වැඩිම. දෙවැනි එක අතින් ඇල්ලූ විට නිදි කුම්භා පත්‍ර හැකිලීම. තුන
සවස් වන විට තෝර මාර කමක් දාලා යන්න. තෝර මාර කතුරු මුරුංගා නිදි කුම්බා පියඹලා පත්‍ර හැකිලීම තෝර මාර නිදි කුම්බා කතුරු මුරුංගා සියඹලා පත්‍ර හැකිලීම ඕව මොනාද ශාක චලන. ඒ අනුව අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධාන ශාක චලන තුනයි. එකක් තමයි මතක් කරමු ටීචර් එක්කලා මොකද්ද? ඉරේලිය දෙසට ශාක කඳන් නැමී වැඩිම. දෙවැනි එක අතින් ඇල්ලූ විට නිදි කුම්බා පත්‍ර හැකිලීම. තුන්වෙනි එක සවස් වන විට තෝර මාර කතුරු මුරුංගා නිදි කුම්බා වගේ ශාකවල පත්‍ර නිදා ගැනීමට අපි කියනවා ශාක චලන කියලා. ප්‍රධාන ශාක චලන තුනයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඔන්න එතකොට ඔය සම්පූර්ණ ටියුට් එකම ඉවරයි. එතකොට ඔය පාඩම ඉවරයිද? අපොයි නෑ. ඔය වගේ තව ටියුට් එකක් ඇති ජෛව ලෝකය කියලා දීලා. ආන්ගේ ටියුට් එකත් ඉවර කළාම තමයි පළවෙනි පාඩම සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නේ. ඊට කලින් චූට්ටක් ඔයාලට මම දුන්නා අන්තිම පිටුවේ වගුවක් සංචරණ ඉන්ද්‍රිකා සංචරණ ක්‍රම තියෙන. අන්නේ වගුවට තව සත්තු දෙන්නෙක් දාගන්න ඕනේ. අද ඉස්කෝලේ ඉන්නකොට මට මතක් වුණේ ඔයාලට මේකක් දුන්නා නම් හොඳයි නේ කියලා. ගන්න ලියන්න. අන්තිම සත්තු දෙන්නා සංචරණ ක්‍රම සංචරණ උපාංග තියෙන වගුවේ අන්තිමට ලියන්න මෙන්න මේ සත්තු ටික මට දෙන්න බැරි වුණා. දෙන්නයි තුන් දෙනයි. ඩොල්ෆින් ඇලයිරා ඩොල්ෆින් කමා ඩොල්ෆින්නුයි තල්මසායි කැස්බෑවයි මම ඔයත් එක්ක දෙන්නම් ඉබ්බයි කැස්බෑවයි ඉබ්බයි. ඔන්න ඔය හතර දෙනා දුන්නා නම් හොඳයි කියලා මට හිතුණා අද ඉස්කෝලේ ඉන්නකොට. හරි බලමු. ඩොල්ෆින් තල්මසා මේගොල්ලෝ මාළුද මේගොල්ලෝ මත්ස්‍යයෝද? ආමයි පුතාලා මේගොල්ලෝ මත්ස්‍යයෝ නෙමෙයි. ඩොල්ෆින් තල්මසා කියන දෙන්නා ශීරපායියෝ. ඒක නිසා මේගොල්ලන්ට මාළුන්ගේ තියෙන වරල් නෑ. මේ බලන්න. මේන් බලන්න. අපි ෆිෂ් කියලා සර්ච් කළාම එන්නේ මෙහෙමයි. මේ බලන්න. මෙයා ෆිෂ් කෙනෙක්. මෙයාගේ තියෙන මේව වරල්. මේ වරල් තියෙන්නේ. ඒව වරල්. මේව වරල්. මේ වරල් මේ වලිගේ මේ වරල්. හැබැයි අපි ඩොල්ෆින් කියලා සර්ච් කරමු. මේ බලන්න ඩොල්ෆින්ගේ තියෙන්නේ වරල්ද කියලා. මේවා වරල් නෙමෙයි. මේවා වරල් වලට වඩා ඝනකම්. මේ වරල් නෙමෙයි මේ බලන්න ඩොල්ෆින්ගේ තියෙන ඒවා. අර ඔයාලගේ මාළු ටැංකියේ ඉන්න ගෝල් ෆිෂ් වගේ තුනී ඒවා නෙමෙයි මෙයාලගේ තියෙන්නේ. මේ ටිකක් ඝනකම් මේවා. එතකොට මම සර්ච් කරන්නම් වේල් කියලා. වේල් කියන්නේ කවුද? තල්මසා. මේන් බලන්න. තල්මහගේ තියෙන්නේ මොනවාද කියලා කෝ. මේ ඉන්නේ හොඳ තල්මහෙක්. මේ අර ඩොල්ෆින් වගේ ටිකක් ඝනකම ඒවා තියෙන්නේ.
ඒවට මොනවා කියලාද අපි කියන්නේ? මේ ඩොල්ෆින් ගේ වගේ ඝනකම ඒවා තියෙන්නේ. අර මාළුන්ගේ වගේ තුනී ඒවා නෙමෙයි. මොනවද ඒවට කියන්නේ? ඒවට අපි කියන්නේ අවල්පත්. ඩොල්ෆින් තල්මසා සංචරණය කරන්නේ මාළු නෙමෙයි. මෙයාලා ශීරපායියෝ. මෙයාලා සංචරණය කරන්නේ වරල් වලින් නෙමෙයි. ඒ ඝනකම ඒවට අපි කියනවා අවල්පත් කියලා ලියන්න. සංචරණ උපාංගය එතකොට අවල්පත්. සංචරණ ක්‍රමය මොකද්ද? අවල්පත් වලින් එයාලා මොකද කරන්නේ? මුහුදේනේ ඉන්නේ. වෙන දෙයක් කරන්න බෑ. විදින්න පුළුවන් නෑ මුහුදේ. මොකද්ද කරන්නේ එහෙනම්? පිහිනනවා. මාළු පිහිනන්නේ වරල් වලින්. ඩොල්ෆින් තල්මසා පිහිනන්නේ අවල්පත් වලින්. සංචරණ ඉන්ද්‍රිය අවල්පත්. සංචරණ ක්‍රමය පිහිනීමමයි. සංචරණ ක්‍රමය පිහිනීම. සංචරණ අවයවය එහෙම නැත්නම් සංචරණ ඉන්ද්‍රිය අවල්පත්. ඊළඟට මම කැස්බෑ වගේ ඉබ්බගේ වෙනස පෙන්නන්නම්. කැස්බෑව ඉබ්බා. මේ බලන්න මෙන්න කැස්බෑවා. මූ කැස්බෑවා. හරිද? මේක ඉබ්බා. බලන්නකො වෙනස. දැනන් හිටියද මේ තාක් කැස්බෑ වගේ ඉබ්බගේ වෙනස? මේ බලන්න කැස්බෑ වගේ තියෙන්නේ මෙන්න මේ වගේ. පේනවද? මේ පිහිනන්න තියෙන්නේ යාළගේ මොනවද? මේ බලන්නකො මේ තියෙන ඒවා මේ කැස්බෑවා පිහිනණ්ඩයි වෙරළට එන්න මෙයාලා බිත්තර දාන්න වෙරළේදී යාලා මේවෙන් ඇවිදිනවා. වෙරළේදී ඇවිදිනවා මෙයාලා ගොඩාක් ජීවිත කාලෙ ඉන්නේ මුහුදේ. මුහුදේ ඉන්නකොට යාලා මේවෙන් පීනනවා. ගොඩබිම ඉන්නකොට යාලා මේවෙන් ඇවිදිනවා. මේ කැස්බෑ වගේ තියෙන්නේ අර ඩොල්ෆින්ගේ තල්මහගේ තියනවා වගේ අවල්පත්. මේවට කියන්නේත් අවල්පත්. එතකොට මේ මොනවද? මේක කවුද? මේක ඉබ්බා. මූ ගොඩක් ඉන්නේ කොහෙද? ගොඩබිම. මූ ගොඩක් ඉන්නේ ගොඩබිම. ජලයේ තියෙන තැන්වලත් රැඳෙනවා නැත්තේ නෑ. මෙයාගේ තියෙන්නේ මොනවද? මේ ගාත්‍රා. මේවා ගාත්‍රා. එහෙම නැත්නම් කකුල්. එහෙම නැත්නම් පාද. ඉබ්බාගේ තියෙන්නේ ඒවෙන් එයා කරන්නේ ඇවිදින එක. ඉබ්බා කරන්නේ වතුරේ ඇවිදින එක. එයා ඒ ඇවිදින්න උපයෝගී කරගන්නේ ගාත්‍රා එහෙම නැත්නම් පාද. කැස්බෑ වගේ තියෙන්නේ කැස්බෑව මේවෙන් පිහිනනවා සහ ඇවිදිනවා දෙකම කරනවා. මේවට කියන්නේ අවල්පත්. ඔන්න නොදන්න දෙයක්. කැස්බෑ වගේ සංචරණ ඉන්ද්‍රිකාවට ලියන්න අවල්පත්. අවල්පත්. එතකොට සංචරණ ක්‍රමය පිහිනීම ඇවිදීම දෙකම. කැස්බෑව අවල්පත් වලින් පිහිනීම ඇවිදීම දෙකම කරනවා. ඉබ්බගේ තියෙන්නේ මොනවද? ගාත්‍රා පාද කියලා කියනවා අපි ඒවට. එයා ඒවෙන් කරන්නේ මොකද්ද? ඇවිදීම ඇවිදින එකයි කරන්නේ. ගාත්‍රා වලින් කරන්නේ ඇවිදින එක ඉබ්බා. කැස්බෑ වගේ තියෙන ඕන අමතක කරන්න එපා. අවල්පත් ඒවෙන් එයා පිහිනීම සහ ඇවිදීම කියන දෙකම සිද්ධ කරනවා.